මම ඒක ගැන නෙමෙයි මැඩම් කිව්වේ. ඇත්තම මැඩම් කියපු කතාවට නෙමෙයි මම නම් කිව්වේ. අදවත. හැබැයි මට ගොඩක් වෙලාවට මේ වගේ දේවල් වෙලා තිනවා. මොකක්ද කියන්නේ? මම ගොඩක් තරඟවලදී මෙන්න මේ හඬ තියෙන නිසා මාව කැපිලා තිනවා. මං හිතන්නේ මේ මොන හේතුවක්ද කියලා. දෙන්නෙට මේ හඬ තියෙන්න බැරි නෑනේ සරංග මල්ලි. මන් දන්නේ මට මේක කොහොම ලැබුණද කියලා. මම මොන ගීතය ගායනා කරත් මේ හඬ එනවා. ඒක මන් දන්නේ මට කොහොම ලැබුණද කියලා. ප්‍රේමසිරි මම ඔබත් එක්ක තරහකටවත් වෙන මොකකටවත් නෙමෙයි ඒ හඬ අනුකරණය කරන්න එපා කියන එක කිව්වේ ඔබේ හොඳට. ඒක යම් කිසි චුට්ටි අවවාදයක් විතරයි. ඒක පිළිගන්න නොපිළිගන්න එක ඔයාගේ වැඩක්. එතකොට ඒක ඔයාට ඔය විදිහටම කී හිටියොත් ඔයාට ගමනක් නැහැ. ඒක තමයි මට පේන දේ. තව එකක් ප්‍රේමසිරි මං හිතනවා මේ ඔය දැන් ජෝතිපාල මහත්මයාගේ හඬ අනුකරණය කිරීම නිසා නෙවෙයි ඔබ මේ තරගෙන් මේ දැන් ඉවත් වෙන්නේ. මේ යන්නේ ඇවිල්ලි වල ඔබට වැටිච්ච බැටල් එකේදී ඒ ඔබට වැඩිය බැටල් වෙච්ච මේ අනිත් තරඟකාරණියගේ දක්ෂතාවය නිසා තමයි මේ අද දවසේ ඔයාගේ තරගෙන් යන්නේ. නමුත් අක්කා කිව්වේ ඒක ඇවිල්ලි වල ඇත්තටම හොඳ දෙයක්. ඒක මොකද තව කෙනෙක්ව මොකද දැන් එහෙම වුණාට පස්සේ තව කෙනෙක්ගේ නමක් එක්ක මෙහෙම තියෙන කටහඬක් එක්ක වුණාම එතකොට වෙන්නේ එයා වගේ කියනවා කිව්වට පස්සේ ඔයාට ඔයා වෙන්න විදියක් නැති වෙනවා. නමුත් මේක ඔයාගේ වොයිස් එක වෙන්නේ නැති. නමුත් ඒක වර්ධව වටා ගන්න උවමනාවක් නැහැ. මම ඒක අපි එහෙම කිව්වට අපි අපේ ලකුණු හත ඔයාට දුන්නා. මම ඒක ගැන නෙමෙයි මැඩම් කිව්වේ. ඇත්තම මැඩම් කියපු කතාවට නෙමෙයි මම නම් කිව්වේ. මට ගමේ තරඟ වලට ගියත් මට ඒක වෙලා තියෙනවා. මේ ඇත්තම කියනවා නම් මට දන්නේ මේ මොකද්ද හේතුව කියන එක. ඉතින් මේකනේ ප්‍රේමසිරි ජෝතිපාලලා දෙන්නෙක් වැඩක් නැහැ. මොකද හිටපු ජෝතිපාල කියන ගායකයා එතුමා ඉස්ස මුදලෙන් ඊටත් වඩා ලංකාවේ මිනිස්සු අදහන ගායකයෙක්. ඉතින් එතුමාගේ හඬ මේ ඇත්තටම ඒ හඬට ඉහළින් යන්න හඬක් ආවේ නැහැ තාම. කොහොමරි ප්‍රේමසිරි මම අවස්ථාවක් කරගන්නවා මේ මොහොතේ අපේ ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරන්න ඔබේ සංගීත සංදර්ශනවලට උත්සවවලට අපේ ප්‍රේමසිරිව කැඳවන්න. ජෝතිපාල මහත්මයාගේ ගීත ප්‍රේමසිරිගේ හඬින් අහන්න, ප්‍රේමසිරිගේ හීනයට ලං වෙන්න ඔහුට ශක්තියක් ලබා දෙන්න. එහෙනම් ප්‍රේමසිරි ප්‍රනාන්දු අපි ඔබට සමුදෙනවා හිරුස්ථා මාවතෙන්.